හරිද? ඉලක්කම් දර්ශකය කියන්නේ මෙන්න මේ ඉලක්කම් ඔක්කොගෙම එකතුව අරගෙන අවසානට තනි ඉලක්කමක් වෙනකන් එකතුව ගන්න එකට. දැන් මෙතන විශේෂ කාරණාව තමයි දැන් ওই ගානට අදාළ විශේෂ කාරණාව ඉලක්කම් දර්ශකයේ 9 වෙනවා නම් එම සංඛ්‍යාව 9ෙන් බෙදෙනවා. පැහැදිලිද? ඉලක්කම් දර්ශකයේ 9 වෙනවා නම් ඒ සංඛ්‍යාව 9ෙන් බෙදෙනවා. ඒක තමයි මේකට අදාළව අපි දැනන් ඉන්න ඕනේ කාරණාව. දැන් බලන්න ඔය තියෙන ඉලක්කම් ටික. 270 තියෙනවා, 543 තියෙනවා, 6039 තියෙනවා, 759 තියෙනවා, 156 තියෙනවා. දැන් ඉලක්කම් දර්ශකය ගන්න ඕනේ අපි. 270 ඉලක්කම් දර්ශකය ආරම්භ බලමු. 270 කියන්නේ දෙක එකතු කරන්න ඕනේ 7ට ආයේ බිංදුවක් එකතු කරන්න. 7යි 2යි 9යිනේ. ඉලක්කම් දර්ශකයේ 9යි. එහෙනම් 270 9ෙන් බෙදෙනවද නැද්ද? 270 9ෙන් බෙදෙනවා. පහත් දැක්වෙන සංඛ්‍යා අතුරෙන් 9ෙන් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා යටින් ඉරක් අඳින්න. එහෙනම් 270 යටින් අපිට ඉරක් අඳින්න වෙනවා. හරි. 543 බලමු. 543. 5යි 4යි 9යි. 5 ධන 4 ධන 3. 5යි 4යි 9යි. 9ට 3ක් එකතු කරන්න ඕනේ. 9 10 11 12යි. 12 කියන එක ආයෙ එකතු කරන්න එපා. 1යි 2යි. 1යි 2යි 3යි. ඉලක්කම් දර්ශකයේ 3යි. එහෙනම් ඒක 9ෙන් බෙදෙන්නේ නැහැ. නේ? ඒක 9ෙන් බෙදෙන්නේ නැහැ. මේක පෙනිලා නැහැ නේද? අන්න මම ආයෙ ගන්නවා. 270 මෙතන ලියුවොත් පේනවනේ 270 කියන එකේ ඉලක්කම් දර්ශකයේ 2 ධන 7 ධන බිංදුව 7යි 2යි 9යි 9යි බිංදුවයි 9මයි. එතකොට 270 ඉලක්කම් දර්ශකයේ 9 වෙනවා. එහෙනම් 270 කියන එක 9ෙන් බෙදෙනවා. ඒකට ඉරක් ඇඳෙන්න ඕනේ. 543 ඊළඟට 543 කියන එකේ 5යි 4යි 3යි එකතු කරද්දී 5යි 4යි 9යි 9යි 3යි 12යි 12 ආය 1යි 2යි එකතු කරන්න ඕනේ 1යි 2යි 3යි. එතකොට ඉලක්කම් දර්ශකයේ 3යි. එහෙනම් ඔය දීලා තියෙන 543 කියන ඉලක්කම 9ෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට තියෙන ඉලක්කම් බලන්න. ඊළඟට තියෙන කීයද? 6039. ඒක හදලා බලමු. ඉලක්කම් දර්ශකයේ කීයද කියලා. 6039. 6යි බිංදුවයි 3යි 9යි එකතු කරන් තියෙනවා. 6යි බිංදුවයි 3යි 9යි එකතු කරමු. 6යි බිංදුවයි 6මයි 6ට 3ක් එකතු කරන් 9යි 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 18යි. 18 කියන එකත් ආයේ 1යි 8යි එකතු කරන්න ඕනේ. 1යි 8යි ආයේ 9 එනවා උත්තරේ. එහෙනම් ඒකේ ඉලක්කම් දර්ශකයේ 9යි නම් ඒක බෙදෙනවා. ඒකටත් යටින් ඉරක් ඇඳෙන්න ඕනේ. ඊළඟට 759 කියන සංඛ්‍යාව. හරි. මේ විශේෂ කාරණා ඔයාලා ලියාගත්තා නේ? මම එහෙනම් මේ ටික මකනවා. ඊළඟට අපිට තියෙන්නේ කීයද ඉලක්කම? 759. 759 7ට 5ට 9ක් එකතු කරන් තියෙන්නේ. 7යි 5යි 12යි. 12යි 9යි 21යි නේ. 21 කියන්නේ ආයේ 2යි 1යි එකතු කරන්න 2යි 1යි 3යි. ඉලක්කම් දර්ශකයේ 9 නෙමෙයි. එහෙනම් 759 9ෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට තියෙන ඉලක්ක තමයි 156. 156. 1යි 5යි 6යි එකතු කරන් තියෙන්නේ. 5යි 1යි 6යි 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 12යි. 12ෙත් 1යි 2යි එකතු කරද්දී 3 එන්නේ. එහෙනම් ඒක 9ෙන් බෙදෙන්නෙත් නැහැ. හරිනේ. එතකොට ඒක 9ෙන් බෙදෙන්නෙත් නැහැ. එතකොට ඉරිය දෙන්න ඕනේ 270ටයි 6039ටයි විතරයි. ඊළඟට 6 වෙනි ගාන.
6 වෙනි ගාන කියන්නේ අරය සමාන වෘත්ත තුනක් රූපේ දී ඇත. AB දුර සෙන්ටිමීටර් 8ක් නම් එක් වෘත්තයක අරය කීයද? දැන් මේ A වල ඉඳන් මෙන්න මේ B ට දුර සෙන්ටිමීටර් 8යි කියනවා. හරිද? දැන් හරියට පැහැදිලිව බැලුවොත් බලන්න මෙන්න මේ වෘත්තය දිහා. මේ වෘත්තයයි දෙක එකතු වුනහම ඒ තියෙන දුර මේ තියෙන වෘත්තයේ විස්කම්භය තමයි මම මේ ඔන්න නිල් පාටින් අඳිනවා. මේ A ලක්ෂයේ ගෑවිලා තියෙනවා මෙන්න මේ වෘත්තයේ විස්කම්භය කියන්නේ මේ වෘත්තයේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට දුරනේ විස්කම්භය කියන්නේ. ඔන්න ඒකේ විස්කම්භය. ඊට පස්සේ මං අනිත් වෘත්තයේ විස්කම්භය කොළ පාටින් අඳිනවා. මෙතන ඉඳන් මෙතෙන්ට දුර. හරිද? ඔය දෙකම එකතු වුනහම නේද 8 වෙලා තියෙන්නේ. ඔය දෙකේම එකතුවනේ 8ක් වෙලා තියෙන්නේ. 8යි කියන්නේ ওই දෙකේම එකතුව. එහෙනම් දැන් අපිට කියනවානේ අරය සමාන වෘත්ත තුනක් කියලා. දැන් මේ වගේ අරයන් සමාන. එතකොට අරය කියන්නේ මොකද්ද? වෘත්තයක අරය. හරි මම මේ ටික මකන්නම්. ඔයාලා දැනගන්න ඕනේ වෘත්තයක අරය කියන්නේ මොකද්ද? වෘත්තයක විස්කම්භය කියන්නේ මොකද්ද කියලා. ඒක මං ඉස්සෙල්ලා කියලා දෙන්නම්. දැන් මම මේ කියන විශේෂ කරුණු කියන ඒවා ඔයාලා ලියා ගන්න ඕනේ. පොඩි පිටු 40ක විතර පොතක් තියාගන්න. හරිද? පේපර් සාකච්ඡා කරද්දී එන විශේෂ කරුණු ලියා ගන්න. මං කියනවා මේක විශේෂ කරුණක් මේක ලියන්න කියලා. පොඩි පිටු 40ක පොතක් තියාගෙන මේ පිටු 40 පොතේ අපි මේ විශේෂ කරුණු ටික දාගමු. නැත්තම් ඔවා කොහෙ ලියාගත්තත් ආයෙ බැලෙන්නේ නැහැනේ. පොතේ ලියාගත්තොත් කරුණු ගොඩායි. එතකොට ඒ කරුණු අතරින් ඒක විශේෂ වෙලා අපිට බලා ගන්න අමාරුයිනේ. ඒ නිසා ඔයාලා පිටු 40ක පොඩි පොතක් තියාගන්න. මම මේ විශේෂ කරුණක් කියලා කිව්වන් පස්සේ ඒක මේ පොතට දාගන්න. දැනට අදට මේ දැන් ඔයාලා ලියන පොතේම ලියා ගන්න. ලියන පොතේ හරි නැත්නම් කොලයක හරි ලියාගෙන පිටු 40 පොතට මේවා ගන්න ඕනේ. හරිද? පිටු 40 පොතක් තියාගෙන මේවා ඒකේ ලියා ගන්න. ඔන්න මේ විශේෂ කරුණ. මේ තියෙන වෘත්තයක්. වෘත්තයේ හරි මැදට අපි නමක් කියනවා. මොකද්ද? කේන්ද්‍රය. හරිද? 6 වසරෙත් මේවා ඉගෙන ගත්තා. එතකොට මේ හරි මැද ඉඳන් වෘත්තයට ඇදෙන රේඛාවට අපි කියනවා මෙන්න මේකට අරය කියලා. හරිද? තව එකක් තියෙනවා. වෘත්තයක එක කෙළවරක ඉඳන් මෙන්න මේ කේන්ද්‍රය හරහා තව කෙළවරට අනිත් කෙළවරකට ඇදෙන රේඛාව. ඒකට අපි කියනවා විස්කම්භය. ඒකට අපි කියන්නේ විස්කම්භය කියලා. ඔන්න වෘත්තයක් සම්බන්ධව දැනන් ඉන්න ඕනේ කරුණු තුනයි. එකක් අරය, අනිත් එක කේන්ද්‍රය, අරය සහ විස්කම්භය. ඔය තුන තමයි වෘත්තයක් සම්බන්ධව තියෙන විශේෂ කරුණු. දාගන්නකො විශේෂ කරුණු. පිටු 40 පොතට ලියා ගන්න ඕන එකක් තමයි ඕක. දැන් ඔය කියන විදිහට මේ දීලා තියෙන ගානේ මේ තියෙන්නේ නිල් පාටින් ඇඳලා තියෙන එක විස්කම්භයක්. අනිත් කොළ පාටින් ඇඳලා තියෙන තව විස්කම්භයක්. එතකොට නිල් පාටින් ඇඳලා තියෙන එකේ දිග 4යි. හරිද? කොළ පාටින් ඇඳලා තියෙන එකේ දිග 4යි. හරිද? ඒ විස්කම්භ දෙකක්. දැන් මේ වෘත්ත සමාන වෘත්ත කියනවනේ. ඒ නිසා මේකේ දිග 4යි මේකේ දිග 4යි. හරිද? අපෙන් අහන්නේ එක් වෘත්තයේ අරය. අරය කියන්නේ මොකද්ද? අරය කියන්නේ මේ හරි මැද ඉඳන් මෙන්න මේ වෘත්තයට තියෙන දුරනේ. එතකොට මේ සම්පූර්ණ දිග 4යි නම්
අරයක් වෙන්නේ කීයද? 2යි නේද? සම්පූර්ණ දිග 4යි නම් මේ අරය වෙන්නේ 2යි. එතකොට මේ නිල් පාටකේ ඉතුරු කෑල්ලත් 2යි. එතකොට මේ කොළ පාටකේ ඉතුරු කෑල්ලත් 2යි. එහෙනම් මේ බලන්නකො. දෙකේ කෑලි නේද මේ තියෙන්නේ. මේක 2යි. මේ ටික 2යි. ආය මේ ටික 2යි. ආය එතෙන් ඉඳන් මේ ටික 2යි. 2යි 2යි 4යි 2යි 6යි 2යි 8යි. ඔන්න ඔහමයි ඔක්කොම 8ක් වෙලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට එක් වෘත්තයක අරය ඒකට උත්තරේ එන්න ඕනේ සෙන්ටිමීටර් 2යි කියලා. ඇයි මේක සෙන්ටිමීටර වලින් අපිට දීලා තියෙන්නේ? එතකොට ඒක උත්තරේ සෙන්ටිමීටර් 2යි කියලා එන්න ඕනේ. ඊළඟට 7 වෙනි ගානට යන්න. බලන්න මොකද්ද 7 වෙනි ගානේ තියෙන්නේ කියලා. සංඛ්‍යා රේඛාවක් භාවිතයෙන් ඔන්න ඔය දීලා තියෙන ගානේ අගය සොයන්න කියලා කියනවා. ඕක කරන්න කලින් ඉස්සරලාම අපි මෙහෙම දෙයක් කරගන්න ඕනේ. මම මේක මකනවා. මෙහෙම දෙයක් කරගන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? ඍණ 3 ධන 5 කියලානේ තියෙන්නේ උතන. ඍණ 3 ධන 5. ඔයාලට මතකද මෙහෙම සම්බන්ධයක්? ධන ලකුණක් ගුණ වෙද්දී ඍණ ලකුණකින් අපි උත්තරේ ගන්නෙ ධනයි ඍණයි ඍණ කියලා. ඍණ ලකුණක් ගුණ වෙද්දී ධන ලකුණකින් ඍණයි ධනයි ඒත් ඍණමයි. ධන ලකුණක් ගුණ වෙද්දී ධන ලකුණකින් උත්තරේ ධනයි ධනමයි. හරිද? ඍණ ලකුණක් ගුණ වෙද්දී ඍණ ලකුණකින් උත්තරේ ඍණයි ධන. මෙන්න මේකත් විශේෂ කරුණු පොතට එන්න ඕනි කෑල්ලක්. කලින් පේපර් එක සාකච්ඡා කරද්දී ඕක ලියාගත්තේ නැත්නම් දැන් ලියා ගන්න විශේෂ කරුණු පොතට. ධන ලකුණකුයි ඍණ ලකුණකේ ගුණ වුණාම උත්තරේ ඍණ. ඍණ ලකුණකුයි ධන ලකුණකේ ගුණ වුණාම උත්තරේ ඍණ. ධන ලකුණකුයි ධන ලකුණකේ ගුණ වුණාම උත්තරේ ධන. ඍණ ලකුණකුයි ඍණ ලකුණකේ ගුණ වුණාම උත්තරේ ධන. ඕක විශේෂම කරුණක්. ඕක ඔයාලා ගණිතය කියන විෂය ඉගෙන ගන්න තාක්කල් ඕක ඔයාලට මතක තියෙන්න ඕනේ කාරණාවක්. ගණිතය කියන එක අපිට හැමදාම ඕන වෙනවනේ ජීවිත කාලෙටම මතක තියෙන්න ඕනේ ඕක. හරි. දැන් ඔය විදිහට බැලුවොත් මෙතන මේ ළඟ තියෙන ලකුණු දෙක අපිට ගුණ කරගන්න ඕනේ. හරිද? එතකොට ඍණ 3 මම එහෙමම ලියන්නම්කෝ. ධනයි ගුණ වුණාම මොකක්ද? ධනයි ගුණ වුණාම ධන. දැන් මේ දෙක මේ වරහන කියන්නේ ගුණ කිරීමක් නේ කලිනුත් කිව්වේ. එතකොට ධනයි ගුණ වෙනවද? ධනයි ගුණ වෙද්දී ඉන්නේ ධන ලකුණු. ඍණ 3 ධන 5. හරිද? දැන් අපි කරන්නේ මෙන්න මේ ඉලක්කම තියෙන තැන හොයාගන්නවා සංඛ්‍යා රේඛාවේ. හරිද? සංඛ්‍යා රේඛාවෙන් ඒ ඉලක්කම තියෙන තැන හොයාගෙන අනිත් ඉලක්කම ධන ඉලක්කමක් නම් හරිද? අනිත් ඉලක්කම ධන ඉලක්කමක් නම් අපි ගමන් කරන්නේ දකුණට. හරිද? අනිත් ඉලක්කමත් ඍණ ඉලක්කමක් නම් අපි ගමන් කරන්නේ වමට. පැහැදිලිද? ඔන්න ඔය විදිහටයි වැඩේ කරන්නේ. දැන් හොයාගත්තනේ අපි දැන් මේ ඍණ 3නේ අදාළ ඉලක්කම. ඍණ 3 ළඟට යනවා. හරිද? එතන ඉඳන් යන්න ඕනේ මොකද්ද? ධන පැත්තට කීයක්ද? 5ක් නේ. කියන් ඍණ 3 ඉඳන් ධන පැත්තට 5ක් කියන්. 1යි 2යි 3යි 4යි අන්න වැරදුනා. ඍණ 3 ඉඳන් යන්න තියෙන 1යි 2යි 3යි 4යි 5යි. මෙන්න මෙතන. කියන්නේ දෙක ළඟනේ.
දෙක ළඟට එන්න තියෙන්නේ. දෙක ළඟට ආවනම් හරි. එතකොට පහක් කියනවනේ 1යි 2යි 3යි 4යි 5යි. හරි. දෙක ළඟට තමයි එන්න ඕනේ. එතකොට උත්තරේ වෙන්නේ 2. ඕක පෙන්වන්න ඕනේ ඔයාලා සංඛ්‍යා රේඛාවේ. එතකොට අගය වෙන්නේ 2 කියලා පෙන්වන්න ඕනේ. දෙකේ ලකුණ මොකද? ඕක ධන දෙකක්නේ. එහෙනම් ධන 2යි කියලා අපි ලියන්න ඕනේ. අපි උත්තරේ ලියන්න ඕනේ. උත්තරේ ධන 2යි කියලා. පැහැදිලිද? ඔය විදිහටයි ඔය ගානක් හදන්නේ. මෙන්න මේක දැනගන්න ඕනේ. ඉස්සල්ලාම අපි කරනවා මෙන්න මේ ලකුණු දෙක ගුණ කරගන්න එක. විභාගයට ඔය වගේ ගානක් අනිවාර්යෙන් අහනවා. ඒතර ඔයාලා මේක මතක තියාගෙන ගියා නම් අනිවාර්යෙන් ඒ ගානට උත්තරේ ගන්න පුළුවන්. හැමෝගෙම ගිය පාරට වැඩිය ලකුණු වැඩි වෙන්න ඕනේ මේ පාර. අනිවාර්යෙන්ම මේ දේ වෙන්න ඕනේ. මොකද දැන් ගිය පාරට වඩා මහන්සි වෙලානේ තියෙන්නේ. දැන් මේ අපි දෙවනි පේපර් එක දැන් ඔයාලගේ ඊළඟට වාර විභාගයට කලින් තව පේපර් එකක් සාකච්ඡා කරනවා. ඒක දෙවෙනි කොටසක් වෙයි බොහෝ විට. මොකද අපි පළවෙනි කොටස දැන් සාකච්ඡා කරානේ. ඊළඟට දෙවෙනි කොටසක් තමයි සාකච්ඡා කරන්නේ. හරි. 8 වෙනි ගානට යන් අපි. කූපෝ ගු කුඩා පොදු ගුණාකාරය. හරි. මේකේ උත්තරේ කෙලින්ම ලියා ගන්න විශේෂ කරුණු පොතේ. උඩින් කුඩා පොදු ගුණාකාරය කියලා මාතෘකාව ලියාගෙන දැන් නැත්තම් කුඩා පොදු ගුණාකාරය මොන ගානක් ඇහුවත් ওই මේ විදිහටයි හදන්නේ. හරිද? කුඩා පොදු ගුණාකාරය කියලා මාතෘකාව උඩින් ලියාගෙන විශේෂ කරුණු පොතේ දාගන්න මේක. එතකොට කුඩා පොදු ගුණාකාරය හොයන්න අමතක වුණොත් ටග් ගාද්දි පොත ගත්තා බැලුවා කරා. දැන් මම ඔයාලට පේපර්ස් දෙද්දි පේපර්ස් කරන්න දෙද්දි දැන් ආ තුන්වෙනි වාරේ පේපර්ස් තියෙනවානේ. තුන්වෙනි වාරේ පේපර්ස් කරන්න දෙද්දි මොනවා හරි කරුණක් අමතක නම් ඒ පොත ගන්න බලන්න. නැත්තම් අපි දැන් ලියන පොත ගත්තොත් ඒකේ සෑහෙන්න පෙරලන්න බෑ. පච්චු පොතේ පෙරලලත් ඒ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මෙතන සරලව ලේසියෙන් පොඩි කොටසකින් ගානක් හදා ගන්න විදිය පැහැදිලිව කරලා තියෙනවා. ඒ පොඩි පොතේ ලියා ගන්න අන්න ඒක ලොකුවට වටිනවා ඒ නිසා. හරිද? දැන් මේක කුඩා පොදු ගුණාකාරයක් හොයන්නේ කොහොමද කියලා අපි බලමු. ලියා ගන්න උඩින්ම මාතෘකාව කුඩා පොදු ගුණාකාරය. තියෙන ඉලක්කම් තුන මොනවාද? 30 24 15. මේ ඉලක්කම් තුනම බෙදාගෙන යන්න තියෙන්නේ. මොනාගෙන් බෙදන්නේ? ඔයාලා අහලා තියෙනවද ප්‍රථමක සංඛ්‍යා කියලා? ප්‍රථමක සංඛ්‍යා කියන එක අහලා නැත්නම් දැන් ලියා ගන්න ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මෙන්න මෙහෙවට. හරිද? දැන් 12 ගත්තොත් අපිට 12 ලියන්න පුළුවන් 3 වරක් 4 දෙවරක් 6 12 වරක් 1. ඔය විදිහට අපිට ආකාර කීයකින් ලියන්න පුළුවන්ද? 1යි 2යි 3කින් ලියන්න පුළුවන්. 8 ගන්නකො. 8 ගත්තොත් දෙවරක් 4 ආය 8 වරක් 1. ආකාර කීයකින්ද? 2කින් ලියන්න පුළුවන්. තව 10 ගත්තොත් 10 කොහොමද ලියන්න පුළුවන්? 10 කියන එක ගත්තොත් දෙවරක් 5 තව 10 වරක් 1. මෙහිම ආකාර දෙකකින් ලියන්න පුළුවන්. මේ ප්‍රථමක සංඛ්‍යා කියන ඒවා අපිට මේ වගේ ආකාර කීපයකින් ලියන්න බෑ. එක ආකාරයකින් විතරයි ලියන්න පුළුවන්. 7 කියන එක ගත්තොත් ඔන්න 7 කියන එක ප්‍රථමක සංඛ්‍යාවක්. හරිද? 7 කියන එක ගත්තොත් අපිට ලියන්න පුළුවන් කොහොමද? 7 වරක් 1 කියලා විතරයි. වෙන කිසිම ආකාරයකින් ලියන්න බෑ. 5 කියන එක ගත්තොත් 5 වරක් 1 කියලා විතරයි ලියන්න පුළුවන්. නේ? ආය ඊළඟට 3 කියන එක ගත්තොත් 3 වරක් 1 විතරයි. 2 කියන එක ගත්තොත් දෙවරක් 1 විතරයි. හරිද? ඊළඟට 3 5 2 3 5 7 ඊළඟට 11 ගත්තොත් 11 වරක් 1 විතරයි.
ආයේ 13 ගත්තොත් එහෙම. අන්න ඒ වගේ එකත් එක්ක ඒ ඉලක්කම ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. ඒ එකත් එක්ක ඒ ඉලක්කම විතරක් ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් ඒවට තමයි අපි ප්‍රථමක සංඛ්‍යා කියන්නේ. එහෙම නැත්නම් අපිට ඔක තව විදිහකට කියන්න පුළුවන්. සාධක දෙකක් පමණක් තියෙන ඉලක්කම් කියලා. හරිද? එතකොට මම ප්‍රථමක සංඛ්‍යා ටික දාන්නම් මෙතන. ඉස්සෙල්ලාම හම්බෙන ප්‍රථමක සංඛ්‍යාව 2. ඊළඟට හම්බෙන ප්‍රථමක සංඛ්‍යාව 3. ඊළඟට හම්බෙන ප්‍රථමක සංඛ්‍යාව 5. ඊළඟට 7. ඊළඟට 11. ඊළඟට 13. ඊළඟට 14 නෑ 15 නෑ 16 නෑ 17. හරි මේ ටික මතක තියාගත්තා නම් ඇති. මතක තියාගන්න දෙයක් නෑ කෙලින්ම මෙන්න මෙහෙම හදලා බලලා මේක සාධක මේක තව ආකාර කීපයක් තියෙනවා. එහෙනම් මේක ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. මේකට තියෙන්නේ මේක විතරයි. එහෙනම් මේක ප්‍රථමක සංඛ්‍යාව. ඒ වගේ හදලා අපිට ගන්න පුළුවන් ප්‍රථමක සංඛ්‍යා කියනවා කටපාඩම් කරගන්න දෙයක් නෑ. හරිද? මෙන්න මේක තමයි මේ තමයි ප්‍රථමක සංඛ්‍යා ටික. එතකොට අපි මේක බෙදන්න ඕනේ ප්‍රථමක සංඛ්‍යා වලින්. මේවා උගන්වද්දි කිසිම දෙයක් ලියන්න කලබල වෙන්න එපා. ලියා ගන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් මම කියනවා මෙන්න මේක ලියා ගන්න කියලා. හරිද? ඒ නිසා ලියන්න කලබල වෙන්න එපා. පැහැදිලිව කියලා දෙද්දි අහගෙන ඉන්න. දැන් මේක අපි බෙදන්න පටන් ගන්නවා ප්‍රථමක සංඛ්‍යාවල පළවෙනි ඉලක්කමෙන්. දෙකෙන් බෙදෙනවද කියලා බලනවා. දෙකෙන් බෙදෙන ඉලක්කම් තියෙනවා. එහෙනම් දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදමු. 30 දෙකෙන් බෙදද්දි 15යි. 24 දෙකෙන් බෙදද්දි 12යි. 15 දෙකෙන් බෙදෙන්නේ නැහනේ. එහෙනම් ඒක ඒ විදිහටම ලියන්න. ආයෙ බලන්න දෙකෙන් බෙදෙනවා තියෙනවා කියලා. 15 බෙදෙන්නේ නැහැ 12 බෙදෙනවා 15 බෙදෙන්නේ නැහැ. බෙදෙන එක බෙදෙනවා. හරිද? 15ට එහෙමමයි 12 දෙකෙන් බෙදාම 6යි 15 දෙකෙන් බෙදනහම 15 එහෙමම ලියනවා. මොකද දෙකෙන් බෙදෙන්නේ නැහනේ. ඊළඟට 6 ආයෙ දෙකෙන් බෙදනවනේ. 15 එහෙමමයි 6 දෙකෙන් බෙදනහම 3යි 15 එහෙමමයි. ඊළඟට අපේ ඉලක්කම මොකද්ද? 3. ප්‍රථමක සංඛ්‍යාවල ඊළඟ ඉලක්කම 3. 3 ගන්න දැන්. 15 3ෙන් බෙදනවා 3 වරක් 5 15යි 3 වරක් 1යි 15 වරක් 5යින් වන්දන. එතකොට 5 1 5. ඊළඟට 3ෙන් බෙදෙන්නේ නැහැනේ දැන් එකක්වත්. ඊළඟට අපිට තියෙන ඉලක්කම 5. 5 ගන්න. 5 අරගෙන 5ෙන් බෙදාගෙන යන්න. 5 5ෙන් බෙදනවාම 1යි 1යි 1යි. මෙන්න මේ වගේ අවසානට 1 එනකම්ම අපිට බෙදන්න ඕනේ මේ තියෙන ඉලක්කම් ටික. හරිද? අවසානට 1 එනකම්ම බෙදන්න ඕනේ. ඊට පස්සේ කුඩා පොදු ගුණාකාරය කියලා ගන්නෙ මොකද්ද? ඊපස්සේ කුඩා පොදු ගුණාකාරය කියලා අපි ගන්නෙ මෙන්න මේ ඉලක්කම් වල ගුණිත. ඒ කියන්නේ 2 2කින් ගුණ කරනවා, ආය 2කින් ගුණ කරනවා, ආය 3ෙන් ගුණ කරනවා, ආය 5ෙන් ගුණ කරනවා. දෙවරක් 2 4යි, 4 වරක් 2 8යි, 8 වරක් 3 24යි, 24 වරක් 5 බලන්න ඕනේ. 24 වරක් 5 කීයද? 5 වරක් 4 20ෙන් බිඳුව දානවා දෙකක් ඉතුරුයි. 5 වරක් 2 10යි 2යි 12යි. 120යි. එහෙනම් මේකේ ගුණාපද ගුණාකාරය කියන්නේ 120. ඕක දැන් ලියා ගන්න විශේෂ කරුණු පොතේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. තේරුම් නැති තැනක් තියෙනවා නම් අහන්න කියලා දෙන්නම් ආයෙ. ප්‍රථමක සංඛ්‍යා ටිකයි මෙන්න මේ කුඩාපද ගුණාකාරය හොයන විදියයි ලියා ගන්න විශේෂ කරුණු වලට අදාළව පොතේ.
ඊළඟට විසඳන්න කියලා තියෙනවා 9 වෙනි ගාන. සමීකරණයක් නේ සරල සමීකරණ. ඕක තමයි ඉස්සෙල්ලාම කරේ. ඔය පාඩම තමයි ඉස්සෙල්ලාම කරේ. නිකිල සංඛ්‍යා වලට පස්සේ සමීකරණ තමයි අපි පන්තියේ කරේ. මොකද ඔය මූලික දේවල්නේ. මූලික දේවල් නැතුව මුකුත් කරගන්න බෑ. ඒ නිසා ඕක කරලා තමයි අපි පාඩම් ටික පටන් ගත්තේ. මොකක්ද අපිට දීලා තියෙන ගාන? 9 වෙනි ගාන කියන්නේ තුනයි x ඍණ 5 සමානයි 7. මම මෙතන හදන්නම්. 3x ඍණ 5 සමානයි 7 කියලා තමයි ගාන දීලා තියෙන්නේ. හරි මේක මම කන්නන්නේ. දැන් වෙලාව ඇතිනේ ලියාගන්න. තියන්න ඕන නම් කියන්න. එහෙම ලියාගත්තේ නැත්තම් ඒක ලියාගත්තේ නැතෝ කියලා මයික් එක ඔන් කරලා ටක් ගාද්දි කියන්න. මේක හදමු දැන්. 3x ඍණ 5 සමානයි 7යි. මේ වගේ ගානක අපි ඉස්සරලාම ඉවත් කරගන්නේ x දුරින්ම තියෙන පදේ. මේ 3 තියෙන x ගොඩක් ළඟින්නේ. 5 තමයි x දුරින් තියෙන්නේ. ඒ 5 මොකක්ද? ඍණ 5. ඍණ 5 එනං අපි එහා පැත්තට දාගන්න ඕනේ. එතකොට ධන 5 වෙනවා. 3x සමානයි ඍණ 5. එහාට දාදී ධන 5. 7 ධන 5. 3x සමානයි 4ට 5ක් එකතු කරපුවාම 12යි. හරිද? එතකොට මේ 3 x එක ගුණ වෙලා තියෙන්නේ. ඒක එහා පැත්තට යද්දි බෙදීමක් වෙනවා. එතකොට 12 බෙදීම 3 තමයි x ට ගන්න පුළුවන් උත්තරේ. 12 3ෙන් බෙදුවාම උත්තරේ 4යි. හරි. ඒක නම් හරි ඇතිනේ. ඒක වරදින්න විදිහක් නැහැ. ඊළඟ ගානට යන් 18 ප්‍රථමක සංඛ්‍යාවල බලයන්හි ගුණිතයක් ලෙස දක්වන්න. ඕක කරන්නේ අර අපි කුඩා පොදු ගුණාකාරය කිව්වේ. අන්න ඒ විදිහටම මම දැන් අර ප්‍රථමක සංඛ්‍යා සෙට් එකක් කිව්වේ. අන්න ඒ වගේ බෙදාගෙන යන්න තියෙන්නේ. 18 කියන එක ඉස්සෙල්ලාම හම්බෙන ප්‍රථමක සංඛ්‍යාව දෙකනේ. දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදද්දි 9යි. ඊට පස්සේ හම්බෙන ප්‍රථමක සංඛ්‍යාව දැන් 9 දෙකෙන් බෙදෙන්නේ නැහනේ. එහෙනම් ඊළඟට හම්බෙන්නේ 3නේ. 3ෙන් බෙදෙනවා. 9 3ෙන් බෙදනවා 3යි. ආයෙ 3ත් 3ෙන් බෙදනවා 1යි. එතකොට අපි මෙන්න මේක 18 කියන එක ලියනවා මෙන්න මේ වගේ ගුණිතයක් විදියට. 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. දෙවරක් 3 6යි 6වරක් 3 18. හරිනේ. කොහොමද? අපිට කොහොමද ලියන්න කියන්නේ? ප්‍රථමක සංඛ්‍යාවල බලයන්හි ගුණිතයක් ලෙස. බලයන්හි ගුණිතයක්. දැන් ඔයාලා දැනගන්න ඕනේ ඒ වතාවක් ඒ අපිට ලියන්න පුළුවන් ඒ වල වර්ගය. හරිද? කියන්නේ ඒ වල දෙවෙනි බලය කියලා. ඒගෙන් ගුණනවා අපිට ලියන්න පුළුවන් ඒ වල දෙවෙනි බලය. p ගුණවනවා p ගෙන් ආයත් p ගෙන් ගුණ වුණාන් පස්සේ අපිට ඒක ලියන්න පුළුවන් p වල තුන්වෙනි බලය කියලා. හරිද? ඔන්න ඔය වගේ මෙතන 3 3ෙන් ගුණ වෙද්දී අපිට ඒක ලියන්න පුළුවන් 3 දෙවෙනි බලය කියලා. හරිද? දෙකට ආය වෙන ගුණ වෙන්න ඉලක්කම නැහැනේ. දෙකේ හැමම ලියනවා. එතකොට ඔන්න උත්තරේ ඕක තමයි 18 ප්‍රථමක සංඛ්‍යාවල බලයන්හි ගුණිතයක් ලෙස ලියන්න කිව්වහම මේක තමයි උත්තරේ. මේවා එච්චර අමාරු ගණන් නෙමෙයි. දැන් පන්ති කෙනෙක් නැති වුණා කියලා අවුලක් නැහැ. මේක දැන් පේපරේ කරද්දී දන්නවනේ කරන විදිය. දැන් මේ වගේ ගාණක්ම විභාගයට ඇහුවොත් මතක් වෙන්න ඕනේ. මෙහෙම ගාණක් හැදුවා. මේක හැදුවේ මෙහෙමනේ කියලා මේ
විදිහ ගානක් දුන්නොත් ඔය ආකාරයේ මතක් කරගෙන කරගන්න පුළුවන්. පොළොස් වෙනි ගානට යන්න. සහන්ගේ උපන්දිනය 2011 8:13 වේ. ඔහුගේ මල්ලි ඔහුට වඩා අවුරුදු 3යි මාස 7යි දින 4ක් බාලය. මල්ලිගේ උපන්දිනය සොයන්න. ඒ සහන්ගේ වයසෙන් අර වයස අඩු කරන්න තියෙන්නේ නේ. කොහොමද? කාලය දින කාලය කියලා පාඩමක් තියෙනවා වලට මේ පාඩමට අදාළව අපිට දින අඩු කරන් එකතු කරන්න දැනගන්න ඕනේ. කොහොමද ඔක අඩු කරන්නේ? ඉස්සෙල්ලාම අවුරුදු මාස දින වෙන වෙනම ලියාගමු. සහන්ගේ වයස උපන්දිනය 2011 නේ. 2011 8:13. අවුරුදු මාස දින මොනවම වෙන් කරලා ලියා ගන්නවා. අපි අඩු කරන්න ඕනේ. එතකොට අවුරුදු 3ක් අවුරුදු වලින් 3ක් අඩු වෙන්න ඕනේ. මාස වලින් 7ක් අඩු වෙන්න ඕනේ. දින වලින් 4ක් අඩු වෙන්න ඕනේ. හරි. 13න් 4ක් අඩු කරද්දි කීයද? 13න් 4ක් අඩු කරද්දි 9යි. ඒක අපි 0.9 කියලා ලියාගමු. 8න් 7ක් අඩු කරද්දි 1යි. 0.1 කියලා ලියාගමු. 2011න් 3ක් අඩු කරද්දි කීයද? 11න් 3ක් අඩු කරද්දි 9යිනේ. 8යිනේ. එතකොට මේකට එන්නේ 2008. 2008 එතකොට මල්ලිගේ උපන්දිනේ පොඩ්ඩක් ඉන්න. සහන්ගේ උපන්දිනේ 2011 8:13. ඔහුගේ මල්ලි ඔහුට වඩා අවුරුදු 3යි මාස 7යි දින 7ක් බාලයි. මල්ලිගේ උපන්දිනේ. මල්ලිගේ උපන්දිනේ එහෙනම් අරයට වඩා කලින් වෙලා බෑනේ නේ. මේක අඩු කරලා හරියන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? අන්න ඒ වගේ දැන් එහෙම ගානක් වැරදුනාන් පස්සේ අපිට තේරෙනවා මේ ගාන වැරදුනා කියලා. දැන් මට මේක හිතුනේ කොහොමද? 2011ට වැඩිය අඩුයි 2008. එතකොට මල්ලි වැඩි මල් වෙන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? අඩු කරලා හරියන්නේ නැහැ. ඒක එකතු කරන්නයි ඕනේ. පොඩි වැරදීමක් වුණා එතන. එතකොට මේක එකතු කරන්නයි ඕනේ. එකතු කරන්න ඕනේ. 4යි 3යි 7යි. එතකොට මෙතන 0.1යි 1යි 17යි. එතකොට 8යි 7යි 15යිනේ. දැන්ට මෙහෙම මාස සාමාන්‍යයෙන් 12යි උපරිම තියාගන්න පුළුවන්. දැනට මෙහෙම තියාගමු. හරිද? දැන්ට මෙහෙම තියාගමු. ඊට පස්සේ 11ට 3ක් එකතු වෙද්දී 14යිනේ. එතකොට 2014යි. දැන් බලන්න මෙතන දින වලින් උපරිම දින පැත්තේ 30ක් තියාගන්න පුළුවන් 17ක් තියෙනවා. අවුලක් නැහැ. දින අවුලක් නැහැ. මාස පැත්තේ උපරිම 12ක් තියාගන්න පුළුවන් වෙයි. හරිද? ඇයි මාස 12ට වඩා වැඩි වුණොත් ඒක අවුරුදු වෙනවනේ. එතකොට මෙතන 12ට වඩා වැඩි. 12ට වඩා වැඩි නම් ඒ වැඩි එක අවුරුද්දක් විදිහට එහා පැත්තට ගන්න ඕනේ. දැන් මේ 15 කියන්නේ 12කුයි 3කුයිනේ 15 කියන්නේ. ඒතර මේ 12 කෙලින්ම අවුරුදු එකක්. හරිද? 12 කියන්නේ කෙලින්ම අවුරුදු එකක්. එතකොට මේ 15න් කෙලින්ම 12ක් එහා පැත්තට අරන් යනවා අවුරුදු විදිහට. එතකොට මෙතන 14 15 වෙනවා. එතකොට 2015 වෙනවා. මෙතන ඉතුරු වෙනවා 3ක්. මේ 17 එහෙමමයි. එතකොට
මල්ලිගේ උපන්දිනය ඔයාලා මෙහෙම එක ළඟ ලියාගත්තට කමන්නේ මේ විදිහට අවසාන උත්තරේනේ අපිට ඕනේ. අවසාන උත්තරේ තමයි ඉරි දෙක ගහලා තියෙන්නේ. ඒකට පිළිගන්නේ ඒ උත්තරේ. මල්ලිගේ උපන්දිනය 2015 3/17. ඔන්න ගාන හරි ගැස්සුවා. හරි. ඒක හදාගන්න. දොළොස්වෙනි ගාන බලමු. 5න් 1 3න් 1 15න් 4 යන භාග ආරෝහණ පටිපාටියට ලියන්න. ඔය වගේ ගානක් අපිට කරන්න ලේසි මෙන්න මේ විදිහට කරොත්. තුල්්‍ය භාග මතකද? එක පන්තියක නම් අද තුල්්‍ය භාග කරා. හරි මේක මකන්නම්. තුල්්‍ය භාග මතකද? දිනිත්ම මතකද? තුල්්‍ය භාගය මතකද? දිනිත්මයි සයහන් සානේද? දෙන්න ඉන්නවනේ පන්තියේ. තුල්්‍ය භාග මතකනේ කරාද? ඒතර 5න් 1යි 3න් 1යි 15න් 4යි කියලා ඉලක්කම් තුනක් දීලා තියෙනවා. භාග සංඛ්‍යා තුනක් දීලා තියෙනවා. හරිද? මේ දෙක ඒ තුන ලියාගමු ඉස්සෙල්ලා. 5න් 1යි 3න් 1යි 15න් 4යි. දැන් බලන්න මේ හරයන් තුන දිහා. 5 තියෙනවා 3 තියෙනවා 15 තියෙනවා. 5 එකපාර කීයකින් හරි ඉලක්ක බෙකින් ගුණ කරලා 15 කරගන්න පුළුවන්. ඔව්නේ. 3ත් පුළුවන් නේ. ඒ කියන්නේ අපි දැන් ඉස්සෙල්ලා මේ හරය සමාන කරගන්න ඕනේ. හරය සමාන කරගත්තට පස්සේ අපිට ලොකු භාගයේ පොඩි භාගයේ තෝරන එක ලේසි. ඉස්සෙල්ලා මේ හින්දා අපි හරය සමාන කරගමු. හරය සමාන කරගන්න මම මේ ඉලක්කම් තුනම බෙදෙන ඉලක්කමක් විදිහට ගන්නවා 15. 5ත් 15න් බෙදෙනවා 3ත් 15න් බෙදෙනවා 15ත් 15න් බෙදෙනවා. ඒ නිසා මම මේ ඔක්කොම තුල්්‍ය භාග කරගන්නවා. මේක වැරෙන්න අනිත් දෙක තුල්්‍ය භාග කරගන්නවා 15 හරය හැදෙන විදිහට. මේ තුන මෙහෙම ලියාගමු අය 5න් 1 3න් 1 15න් 4. හරි. දැන් මේ පහ මං ගුණ කරනවා 3න්. එතකොට එකත් 3න් ගුණ කරනවා. 3 ගුණ කරනවා 5න්. එකත් 5න් ගුණ කරනවා. හරිද? එතකොට 5 වරක් 3 15යි. 3 වරක් 1 3යි. එකම 3 වරක් 5 15යි. 1 වරක් 5 5යි. ඊළඟට මෙතන 15න් 4 එහෙමම තියෙනවා. දැන් මේ තුනේම හරයන් සමානයි. හරයන් සමානයි නම් ලවයේ ලොකු භාගය තමයි ලොකු භාගය වෙන්නේ. කොහොමද එහෙම වෙන්නේ? ඔන්න මම චුට්ටක් පැහැදිලි කරනවා. 5න් 4 කියන එකයි 5න් 2 කියන එකයි පොඩ්ඩක් බලන්න. මං සමාන ප්‍රමාණයක ඔන්න චොක්ලට් එකක් ගන්නවා මේ. හරිද? මේ තියෙන චොක්ලට් එක. 5ට බෙදමු 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි 5යි. මේකත් 5ට බෙදමු.
1 2 3 4 5. ඔන්න චොක්ලට් එකක් අරගෙන 5කට බෙදුවා. 5න් 4ක් මම පාට කරන්න. 5න් 4ක් පාට කරන්න. 5න් 2ක් පාට කරන්න. ඔන්න 5න් 2ක් පාට. හරිද? ඒ කියන්නේ 5න් 4ද ලොකු 5න් 2ද ලොකු? 5න් 4 තමයි ලොකු වෙන්නේ. ඒ කියන්නේ හරයට වැඩි sorry ලවයේ විශාල භාගය තමයි විශාල භාගය වෙන්නේ හරය සමාන අවස්ථාවේ. දැන් මෙතන ලොකුම භාගය මොකක්ද එතකොට? 15න් 5. 15න් 5 කියන්නේ 3න් 1 තමයි ලොකුම භාගය. ආරෝහණ පිළිවෙලට අවරෝහණ පිළිවෙලට ලියන්න කියන්නේ. ආරෝහණ කියන්නේ ලොකු එකේ ඉඳන් පොඩි එකට පොඩි එකේ ඉඳන් ලොකු එකට. ඒක කොහොමද ඉස්සෙල්ලා මතක තියාගන්නේ? ආරෝහණ අකුරු කීයද? 4යි. අවරෝහණ කියන්නේ අවරෝහණ 5යි. අකුරු 4යි. එකකට අකුරු 4යි එකකට අකුරු 5යි. 4යි කියන්නේ අඩු එකේ ඉඳන් වැඩි එකට. 5යි කියන්නේ වැඩි එකේ ඉඳන් අඩු එකට. හරිද? දැන් ආරෝහණ කිය අකුරු කීයද? 1යි 2යි 3යි 4යි. එහෙනම් අඩු එකේ ඉඳන් වැඩි එකටයි ලියන්න ඕනේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම ලියා ගන්න ඕනේ අඩුම එක මේ තුනෙන්. මේ තුනෙන් අඩුම එක මොකද්ද? 15න් 3. 15න් 3 කියන්නේ 15න් 3 කියන්නේ අපිට දීලා තිබ්බ ගානේ 5න් 1. එහෙනම් 5න් 1 ඉස්සෙල්ලාම ලියමු. ඊට පස්සේ වැඩි එක මොකද්ද? මේකනේ 15න් 4. 15න් 4 කියන්නේ 15න් 4ම තමයි. ඊට පස්සේ ඉතුරු වෙන එකනේ වැඩිම එක වෙන්නේ 15න් 5නේ. 15න් 5. ඔන්න පිළිවෙල. ওই පිළිවෙලට තමයි එන්න ඕනේ ආරෝහණ පිළිවෙලට. නිදිමත නෑ නේද කට්ටියට? නිදිමත නම් කියන්න. හරි. තව ප්‍රශ්න 7යි. ඉක්මනට කරමු. ඔක ලියා ගන්නකො. ආරෝහණ අවරෝහණ පිළිවෙලට කරන එක දැන් අවුලක් නෑ. භාග සංඛ්‍යාව 3ක් තිබ්බත් 4ක් තිබ්බත් ඔය පිළිවෙලට කරොත් හරි. අද කරපු තව ගානක් හම්බෙනවා ඉස්සරහට. හරි. අපි ඊළඟ ගානට යමු. ඊළඟ 13 වෙනි ගාන හිස්තැන්න ගැලපෙන සංඛ්‍යාව ලියන්න කියලා කියනවා. ඕනෑම සංඛ්‍යාවක් හරි දශම සංඛ්‍යා 10න් 100න් 1000න් බෙදන්න තියෙනවා. ඕක හදන්නේ කොහොමද කියලා මම ඔන්න මුල ඉඳන් කියලා දෙන්න යන්නේ. 35 කියලා ඉලක්කම අපිට දශම තිතක් එක්ක ලියා ගන්න පුළුවන් ඕන නම් 35.0 කියලා. හරිද? 7 කියන ඉලක්කම අපිට දශම තිතක් එක්ක ලියා ගන්න පුළුවන් ඕන නම් 7.0 කියලා. 60 කියන ඉලක්කම දශම තිතක් එක්ක. ඒ කියන්නේ දශම තිතක් නෑනේ දැන් මේ ඉලක්කම් වලට. ඕනනම් දශම තිතක් දාලා අපිට මෙහෙම ලියන්න පුළුවන්. මේක කොහොමද? 60.0. හරිද? මේක අහගන්නමු. 7 බෙදීම 10 කියලා තිබ්බොත් අපිට ඕනනම් මේ 4 දශම තිතක් දාලා ලියා ගන්න පුළුවන් නේද? 7.0 බෙදීම 10 කියලා. හරිද? දැන් මේකේ උත්තරේ 10න් බෙදෙද්දී ඔයාලා දැනගන්න ඕනේ මේ දශම තිත එකපාරක් වම් පැත්තට යනවා. හරිද? 10න් බෙදෙද්දී එකපාරක් වම් පැත්තට යනවා. 100න් බෙදෙද්දී දෙපාරක් යනවා. 1000න් බෙදෙද්දී තුන් පාරක් යනවා. බිංදු ගානට තමයි දශම තිත ගමන් කරන්නේ. අන්න ඒක විශේෂ කරුණක්. ඒක දැනගන්න ඕනේ. දැන් 10න් බෙදෙන්නේ එහෙනම් එකපාරක් පයින්නවා මෙහෙට. ඒකේ උත්තරේ එන්නේ 0.7 බිංදුව. මෙතන නිකම්ම දශම තියන්න බැරි හින්දා ඉස්සරහින් බිංදුවක් දාන්න.
0.7යි බිඳුව තමයි එතකොට උත්තරේ වෙන්නේ. හරිද? දැන් ඔය දීලා තියෙන 100න් බෙදුවොත් කොහොමද? මේක 100න් බෙදුවොත් 100න් බෙදුවොත් මොකද වෙන්නේ? මේක දෙපාරක් යනවා. එතකොට මෙතෙන්ට ගිහිල්ලා තව එකක් යනවා. එතකොට මේකේ උත්තරේ වෙන්නේ 6.7යි 2යි බිඳුව. හරිද? 1000න් බෙදුවොත් මොකද වෙන්නේ? 1000න් බෙදුවොත් මොකද වෙන්නේ? කී පාරක් යනවද? බිඳු ගානට දශම දෙක ගමන් කරනවා. 1000න් බෙදුවොත් දැන් මෙතන බිඳු 3ක් තියෙනවනේ. එහෙනම් 3ක් යනවා. 1යි 2යි 3යි. එහෙනම් මෙතෙන්ට එනවා දශම හිත 0.6යි 7යි 2යි බිඳුව. මෙහෙම නිකන් දශම විතරක් තියන්න බෑ. අපි එහෙනම් ඉස්සරහින් බිඳුවක් දාමු. 0.6යි 7යි 2යි බිඳුව. ඔය විදිහට තමයි වෙන්නේ වැඩි. සරලව මතක තියාගන්න ඕනේ. බෙදෙද්දී 10න් බෙදෙනවා නම් 1.3ක් පයින්නවා. 100න් බෙදෙනවා නම් 2ක් පයින්නවා. 1000න් බෙදෙනවා නම් 3ක් පයින්නවා. ඒකයි මතක තියෙන්න ඕනේ කාරණාව. දැන් ඔතන තියෙන්නේ 30.4 බෙදන්න කියන්නේ කීයද? බෙදීම 10. ඒක බෙදීම කියන එක මෙහෙම ලියනවනේ අපි. එතකොට ඕකේ කීයක්ද පයින්න ඕනේ? 1යි පයින්න ඕනේ. එහෙනම් ඕකට අදාළ උත්තරය මොකක්ද? 3.04. අන්න ඒකට අදාළ උත්තරය. ඊළඟ ගාන. ඍජුකෝණාශ්‍රයේ දිග 2l මේකේ මේ දිගමයි මේ දිගමනේ මේ දිග වෙන්නේ. ඒතර මේ උඩ දිගත් කීයද? උඩ දිගත් 2lම වෙනවා. උඩ මේ දිගත් 2l. හරිද? මේ දිග l නම් මේ පැත්තේ දිගත් l. ඇයි ඒකනේ මේ ඉරි කැලි ගහලා තියෙන්නේ. මේතන ඉරි කැලි දෙකක් තියෙනවා මෙතනත් ඉරි කැලි දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ දිගට මේ දිග සමානයි. මේ දිගට මේ දිග සමානයි. ඍජුකෝණාශ්‍රය දිග 2l පළ 2l. පරිමිතිය p සඳහා සූත්‍රය. p කියන්නේ පරිමිතිය කියලා ගත්තොත් පරිමිතිය කියන්නේ මොකද්ද දැන් මෙතන? පරිමිතිය කියන්නේ වටේ දිග. එහෙනම් අපිට පරිමිතිය කියන එක ගන්න පුළුවන් p කියන එක ගන්න පුළුවන් මෙන්න මේ වගේ සම්පූර්ණ වගේ එකතු. එතකොට එකතු කරන්න ඕනේ 2l එකතු කරනවා 2lට මෙතන l එකතු කරන්න ඕනේ. l එකතු කරනවා එතන මෙතන 2l එකතු වෙනවා. ඒක 2l එකතු වෙන්න ඕනේ. ආයි මෙතන තව l එකක් තියෙනවා. එතකොට ඔක්කොම එකතු වුණාම මේ 2lට l නම් 3i. 3ilට ආයෙ 2il එකතු වුණාම 3i 2යි 5il. 5ilට ආයෙ තව l එකක් එකතු වුණාම උත්තරේ මොකද්ද? 6යි l කියලා එනවා උත්තරේ. පැහැදිලිද? ඔන්න ඔක තමයි උත්තරේ වෙන්නේ. 14ට උත්තරේ 6යි l. ඊළඟට 15 වෙනි ගාන. පහළොස්වෙනි ගානේ මොකද්ද කියන්නේ? සුළු කරන්න කියනවා. සුළු කරන්න කියනවා මෙන්න මේකේ කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 750 කියන එක. අපිට ඕක ඕනනම් ලියාගත්ත හැකි කිලෝග්‍රෑම් වලින් දීලා තියෙන එක ග්‍රෑම් වලින් ලියා ගන්න පුළුවන්.
කිලෝග්‍රෑම් වලින් දීලා තියෙන එක ග්‍රෑම් වලින් ලියා ගන්න පුළුවන්. ඔතන තියෙන කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 750නේ තියෙන්නේ. ඕක අපිට ලියාගත්ත හැකි 3.750යි ග්‍රෑම් කියලා. හරිද? ඕක දැන් 6ෙන් බෙදමු. මේ එකට අරගෙන දැන් ඒක 6ෙන් බෙදමු. 3ට 6 ඒවා නෑනේ බිංදුවයි. බිංදුවරක් 6 බිංදුවයි. 3ෙන් 3 බිංදුවෙන් අරන් 3යි. හරිද? දැන් 7 ගේන්න මෙතෙන්ට. දැන් මෙතෙන්ට බලලානේ අපි බිංදුවයි කියලා දැම්මේ. දශම දිත පයින්නවා නම් ඉලක්කමක් දශම දිත පැනලා ඉලක්කමක් ගන්නවා නම් මෙතෙන්ට දශම දිත දා ගන්න ඕනේ. හරිද? මෙතන දශම දිතෙන් පස්සේ පැනලානේ ඉලක්කමක් ගන්න. දැන් දශම දිත දා ගන්න ඕනේ. දැන් බලන්න 37ට 6 ඒවා. 6 වරක් 6 36යි. සාමාන්‍ය විදිහට බෙදාගෙන යන්න තියෙන්නේ. සාමාන්‍ය බෙදීමව තමයි කරන්නේ. මෙතන දශම දිත පයින්නවා නම් මෙතෙන්ට දශම දිත දා ගන්න ඕනේ. දශම දිත පැනලා මෙතන ඉලක්කමක් ගන්න ඕනේ. දශම දිතෙන් පස්සේ ඉලක්කමක් අරගෙන අපි බෙදනවා නම් දශම දිත දාගෙනයි ඉලක්කම් ටික ලියාගෙන යන්න ඕනේ. දැන් මෙතන 6 වරක් 6 36යි. 7ෙන් 37ෙන් 36 ගියාම 1යි. දැන් 5 ගන්න ඕනේ. 15ට 6 වරක් 2යි. දෙවරක් 6 12යි. 15න් 12 ගියාම 3යි. දැන් මේ බිඳුව ගන්න 30ට 6 ඒවා 5යි. 6 වරක් 5 30යි. 30න් 30ක් බිඳුවයි. එතකොට උත්තරේ එන්නේ කීයද? උත්තරේ එනවා 0.625 කියලා. ඒකේ උත්තරේ 0.625 ග්‍රෑම්. මේ ග්‍රෑම් වලට හරව ගත්තානේ අපි මේක. ඊළඟට 16 වෙනි ගානේ කියනවා. හරි. තව ගණන් 4යි. 16 වෙනි ගානේ කියනවා ඔන්න ඔය අසමානතා ලකුණු හෝ අනිත් අසමානතා ලකුණු හෝ සමාන කිරීම යන සංකේත අතුරින් සුදුසු සංකේතය තෝරා හිස්තැනෙහි ලියන්න කියලා. අසමානතා ලකුණෙන් එකක් දාලා හිස්තැන සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. ඕකේ ඉස්සරලාම අපි ඔය දීලා තියෙන ඒ වගේ ඔය දීලා තියෙන මොන භාගද? ඔන්න අද කරපුවා. අද කරා විෂම භාග, මිශ්‍ර භාග. ඒ භාග වලින් ඔය තියෙන මොන භාගයක්ද? ඔය තියෙන්නේ ඉලක්කමකුයි භාග සංඛ්‍යාවකුයි මිශ්‍ර වෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ ඔය තියෙන මිශ්‍ර භාගයක්. ඔය මිශ්‍ර භාගය අපි ඉස්සෙල්ලා විෂම භාගයක් කරගෙන ඉමු. 4යි 3න් 2 ඉස්තනම් 4යි 12න් 5. හරි. දැන් ඔතන විෂම භාගයක් කරන්නේ කොහොමද? 3 වරක් 4 12යි 12යි 2යි 14. 3න් 14 ඉස්තනේ 12 වරක් 4 48යි. 12යි 12ම 12 වරක් 4 48යි. 48ට 5ක් එකතු කරපුවාම 53යි. 48ට 5ක් එකතු කරාම 53යි. දැන් තාම අපිට මේකේ මොකද්ද ලොකු පොඩි කියලා කියන්න බෑ. මොකදයි හරේවල් සමාන නැහැනේ. දැන් මෙතන හරය සමාන කරගමු. දැන් මෙතන 3 12 කරගන්න පුළුවන් නේද? 4ෙන් ගුණ කරොත්. හරය සමාන කරගන්න ඕනේ මොකද්ද ලොකු පොඩි කියන්නේ. මේක 4ෙන් ගුණ කරනවා මම උඩ එකත් 4ෙන් ගුණ කරනවා. හරිද? 3 වරක් 4 12යි කියලා ගත්ත හැකි. 4 වරක් 16න් 6 දානවා. එකක් ඉතුරුයි 4 වරක් 4 1යි 5යි. 56 ඉත්තේ ගියා 12න් 53. දැන් බලන්නකො හරය සමාන වුණාම ලාභයේ වැඩි එක තමයි වැඩි භාගයේ. එහෙනම් කට ඇරෙන්න ඕනේ ලොකු පැත්තටනේ. මේ මෙහෙමයි එන්න ඕනේ. කට ඇරෙන්න ඕනේ ලොකු පැත්තට.
දැන් මේ අසමානතා ලකුණ එන්න ඕනේ මේ විදිහට. හරි. ඔක ලියා ගන්න ඔය හදපු විදිය. ඊළඟට 17 වෙනි ගාන. 17 වෙනි ගාන කියන්නේ A වලාගේ 2යි B වලාගේ 3යි නම් ඔන්න ඔය A B වර්ගයේහි අගය සොයන්න කියලා. ආදේශය. ඕවට කියන්නේ අපි ආදේශ කියලා. A වලාගේ 2යි කියලා දීලා තියෙනවා. B වලාගේ 3යි කියලා දීලා තියෙනවා. හරිද? එතකොට A B වර්ගය. දැන් මෙතන අපි කරන්න ඕනේ A වෙනුවට 2 දාන්න ඕනේ B වෙනුවට 3 දාන්න ඕනේ. එහෙම දාලා ලියාගෙන ඉමුද? A වෙනුවට දානවා 2. A වෙනුවට 2 දානවා. B වෙනුවට 3 දානවා. හැබැයි මෙහෙම අකුරු දෙකක් එක ළඟ මෙහෙම ලිව්වට අපිට ඉලක්කම් දෙකක් මෙහෙම එක ළඟ ලියන්න බෑ. ගුණ කිරීම නොදා. ඒක දැනගන්න ඕනේ. දැන් මෙතන ගුණ කිරීම දැම්මේ නැත්නම් මේක 23 වෙනවනේ. එහෙම හරියන්නේ නැහැ. අකුරු දෙකකට ගුණ කිරීම නැතුව ලියන්න පුළුවන්. හැබැයි ඉලක්කම් දෙකක් ලියද්දි ගුණ කිරීම අනිවාර්යයෙන්ම එන්න ඕනේ. දැන් මෙතන 2 ගුණ කිරීම 3 කියලා ලියනවා. 3 මොකක්ද හැබැයි? දෙවෙනි බලය දෙන්නේ. එතකොට මේක 2 ගුණ කිරීම. 3 දෙවෙනි බලය කියන්නේ මොකද්ද? 3 දෙවෙනි බලය කියන්නේ 3 ගුණ කිරීම 3. ඒ කියන්නේ 3 වරක් 3 9. එතකොට මේකේ උත්තරේ 9. 2 9ෙන් ගුණ කරලා උත්තරේ ගන්න ඕනේ. දෙවරක් 9 18යි අගය. ඒකට උත්තරේ 18යි. නිදිමත නම් නිදිමත යන්නත් එක 18 වෙනි ප්‍රශ්නෙට උත්තරේ දාන්න බලන්න. 18 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගත්තා නම් දාන්න බලන්න. රූපයේ දී ඇති මිනුම් මනෝ මුළු රූපේ වර්ගඵලය සොයන්න කියලා කියනවා 18 වෙනි ප්‍රශ්නේ. හරි. උත්තරේ ගත්තා නම් මැසේජ් ඔය chat කියලා එකක් තියෙන්නේ. chat කියන එකට ගිහිල්ලා උත්තරේ දාන්න පුළුවන්. දාන්න බලන්න උත්තරේ. බලමු. උත්තර හරිද කියලා. හරි. මම මේක සාකච්ඡා කරන්නම්. ඒ අතරේ පුළුවන් නම් දාන්න උත්තරේ. දැන් මෙතන රූපේ මුළු රූපේ වර්ගඵලයනේ අහන්නේ. මුළු රූපේ වර්ගඵලය කියන්නේ මොකද්ද? මුළු රූපේ වර්ගඵලය කියන්නේ මේ වර්ගඵලය කියන්නේ මොකද්ද? වර්ගඵලය කියන්නේ මේ අල්ලන ඉඩ ප්‍රමාණයනේ. එතකොට සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්නේ අපි දිග ගුණ කිරීම පල්ලෙන්. එතකොට ඔයාලට පේනවා මේ ඉරි කෑලි දෙක දෙක ගහලා තියෙනවා. ඉරි කෑලි වලින් තේරුම මොකද්ද? මේ කෑල්ලයි සමානයි. හරිද? මේ කෑල්ලයි සමානයි කියලා. ඒතර මේ සම්පූර්ණ දිගම 4 නම් මේ එක කෑල්ලක් කීයද? 2යිනේ. මේ එක කෑල්ලක් 2යි. මේ දිග 2යි. කොට ඒ දිගට සමානයි නේද මේ දිග? මේ දිගත් 2යි. එතකොට මේ සමචතුරස්‍රයක වර්ගඵලය කියන්නේ වර්ගඵලය කොහොමද ගන්නෙ අපි? වර්ගඵලය ගන්න අපි දිග මොකෙන් ගුණ කරලාද? දිග ගුණ කරනවා පළලෙන්. අකුරු කැතයි. මේ මවුස් එකෙන් ලියන්නේ එකයි. වර්ගඵලය ගන්න දිග පළලෙන් ගුණ කරලා. එක වසරේ ළමයෙක්ගේ වගේ අකුරුනේ. එතකොට බලන්න මේ එක කොටුවක වර්ගඵලය අපිට ගන්න පුළුවන් නේද? දිග පළලෙන් ගුණ කරලා. එතකොට මේ සම්පූර්ණ එකේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් දිගයි පළලයි ගුණ කරපුවාම දෙවරක් 2 4යි කියලා. මේ දෙවරක් 2 මේකේ වර්ගඵලය 4යි. ඒ වගේම කොටුවක් නෙමෙයි මේක. එහෙනම් මේකේ වර්ගඵලයක් 4යි. මේකේ වර්ගඵලයක් 4යි. මේකේ වර්ගඵලයක් 4යි.
මේකේ වර්ගඵලයක් 4යි. 4 ඒවා කීයද? 1යි 2යි 3යි 4යි 5යි. 4 වරක් 5නේ. 4 වරක් 5 කීයද? එතකොට ඔගේ උත්තරේ 20යි. මොනවාද? සෙන්ටිමීටර නෙමෙයි මොන සෙන්ටිමීටරද? වර්ගඵලයේ හින්දා වර්ග සෙන්ටිමීටර 20යි. ඒක එච්චර අමාරු ගාණක් නෙමෙයි වර්ගඵලය දිගගුණ කිරීම පල්ලෙන් මේ සමචතුරස්‍රයක වර්ගඵලය ගන්න කියලා දන්නවනේ කොහොමද? හොඳයි ඒක එච්චර අමාරු ගාණක් නෙමෙයි. උත්තරේ හරි නේද? හරියන්න ඕනේ උත්තරේ. 19. 19ට උත්තරේ අවසාන ප්‍රශ්නට කලින් එක. 25න් 4 දශම ආකාරයෙන් ලියන්න කියලා කියනවා. ඔය වගේ ගාණක් හදන්න අපිට මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ පේපරේ හොඳ පේපරයක්. හරිද? හොඳ දැනුමක් එනවා මේ පේපරේ සම්පූර්ණයෙන් කරොත්. වැරදි ප්‍රශ්න ගොඩක් ඇති ගණන් ගන්න එපා. දැන් සාකච්ඡා කරානේ. සාකච්ඡා කරපු ටික ආයෙ බලන්න. ආයෙ බලලා ඔය පේපරේම ආයෙ ලියලා යන්නකෝ. හොඳ ලකුණක් ගන්න පුළුවන් මේ පාර විභාගෙට. ඔය පේපරේම ආයෙ ලියන්න. දැන් මතකයිනේ ප්‍රශ්න ටික මතකයිනේ. මේ ටික ආවේ මේ ටික ආවේ මේක හදන්න මේක හදන්න මෙහෙම මේක හදන්න මෙහෙම කියලා මතකයිනේ. එතකොට වැඩි අමාරු වෙන්නේ නැහැ. දැන් සාකච්ඡාත් කරලානේ තියෙන්නේ. 25න් 4 දශම ආකාරයෙන් ලියන්න කියනවා. ඕම් ආය තුල්‍ය වාගෙනවා. බලන්නකෝ. මේක මම යට ඉලක්කම බිංදුව තියෙන ඉලක්කමක් විදිහට ලියා ගන්න පුළුවන් නේද? 100 කරගන්න පුළුවන් 25. 25 වරක් කීයද? 25 වරක් 4 100යිනේ. මේකත් 4න් ගුණ කරනවා. ඔන්න තුල්‍ය භාගවල වාසියක්. 25 වරක් 4 100යි. 4 වරක් 4 16යි. ඕන් දැන් ඉගෙන ගත්තේවම ආය එන්නේ බලන්නකො මෙතන 100න් 16 කියලා තියෙනවා. දැන් මේ 16 අපිට ඕන නම් දශම ඊටත් එක්ක ලියන්න පුළුවන් 16.0 කියලා. හරි. 100න් බෙදද්දි කොහොමද දශම අයින් වෙන්නේ? දෙකක් කියන්න එපයි. දෙකක් කොයි පැත්තටද? වම් පැත්ත. 1යි 2යි. එතකොට මේකේ උත්තරේ වෙන්නේ මොකද්ද? දශම 1යි 6යි බිංදුව. මෙතන නිකන් දශම තියන්න බෑ බිංදුව දානවා. එතකොට උත්තරේ වෙන්නේ 0.1යි 6යි බිංදුව. හරි. ඒක හදාගන්න. ඔන්න ගිය සතියේ ඉවර කරපු පාඩමක් තියෙනවා අවසාන ගාන. ලාස්ට් ගාන. අද අභ්‍යාසයකුත් කරා ඒ පාඩම. p මගින් සංඛ්‍යාවක් දැක්වේ කියනවා. p ට වඩා x ප්‍රමාණයක් අඩු සංඛ්‍යාව p හා x ඇසුරෙන් දක්වන්න. p හා x ඇසුරෙන් දක්වන්න කියන්නේ. p කියන්නේ මොකද්ද? p මගින් සංඛ්‍යාවක් දැක්වේ. p ට වඩා x ප්‍රමාණයක් අඩු සංඛ්‍යාව p හා x ඇසුරෙන් දක්වන්න කියනවා. එතකොට p ඍණ x ඔක ලේසි ගානක් නේ අවසානට දීලා තියෙන්නේ. p කියලා සංඛ්‍යාවක් තියෙනවා මේ 8 කියලා ඉලක්කමක් තියෙනවා 8ට වඩා 3ක් අඩු ඉලක්කම අපි කොහොමද දක්වන්නේ 8න් 3ක් අඩු කරනවා. එතකොට ඉලක්කම් හින්දා මේකට නම් උත්තරයක් ගත්ත හැකි 8න් 3ක් අඩු කරලා 5යි කියලා. හැබැයි මේ තියෙන ඉලක්කම් නෙමෙයිනේ. p ගෙන් x අඩු කරලා අපිට එහෙම උත්තරයක් ගන්න බෑ. එතකොට අපි මේක මෙහෙමම තියෙනවා. ඒක උත්තරේ p ඍණ x.
ඔන්න වැඩේ අවසන්. බලන්න කීයක් විතර හරිද කියලා. ඕකේ නම් ටිකක් අඩු ඇති. මොකද දැන් කලින් දෙවෙනි වාර පේපරයක් නෙමෙයි පළවෙනි වාර පේපරයක් නේ කරේ. දැන් ඔන්න අද තමයි දෙවෙනි වාර පේපරයක් කරේ. හරි කමන්නේ ලකුණු අඩු වුණාට කමන්නේ. වැරදිච්ච ගණන් මොනවද බලලා ආයෙ ඒවා හදාගන්න. එහෙනම් ඔන්න ප්‍රශ්න විසඳුම සාකච්ඡා කරා අපි පොඩ්ඩක් වෙලා ගියා. 8:20ට විතර පටන් ගත්තේ. දැන් 9:46යි වෙලාව. හරි. දැන් නිදිමතත් ඇතිනේ. හෙට ඉස්කෝලේ යන්නත් ඕනේ. හරි එහෙනම් අපි වැඩේ නතර කරනවා. ආයෙ මං තව පේපරයක් සාකච්ඡා කරනවා කොහොමත් විභාගෙට කලින්. එහෙනම් අද වැඩේ අවසන්. හැමෝටම ආයිබෝවන්.